දන්නවද මේ වායුගෝලය ඇතුලේ ජල වාෂ්ප තියෙනවා කියලා. අපි ඒක බලන්න යන්නේ. මම ඒකට දාගත්තා වර්ණ කරපු ජලය. පොටෑසියම් පර්මැංගනේට් ද්‍රවණයක්, ඔච් ග්ලාසයක් ගත්තා, අයිස් කැට්ටියක් ගත්තා. ඔය සීතල වෙද්දී ඕනම දෙයක් ඒ කියන්නේ ජල වාෂ්ප එකතු වෙනවා. සීතල වීම තුල ජල වාෂ්ප එකතු වෙනවා. එහෙනම් අපි ඔය කියන සංසිද්ධියට අනුව මේ පරීක්ෂණය කරන්නේ. මම මේකට අයිස් කැට ටික දානවා. මූලාරම්භ අවස්ථාවේ බලාගන්න හොඳට ලං වෙලා බලන්න මේ පිට ජල බිඳු මොනවත්ම නැහැ. මේ පිට ජල බිඳු මොනවත්ම නැහැ. මම මේක ඔච් ග්ලාස් එකෙන් වහන්නම්. අපි ටික වෙලාවකට පස්සේ බලමු මේකේ ජල බිඳු හැදෙන විදිය. ඒ කියන්නේ වායුගෝලයේ ජල වාෂ්ප ටික මේ අයිනේ තියෙන ජල වාෂ්ප ටික සීතල වීම තුල මෙතන ජල බිඳු හැටියටපත් වෙනවා. ඒකෙදි මම ඔයාලට පෙන්නන්නම් මේ වතුර මොනම විදියකටවත් ඇතුලේ තිබිච්ච වතුර එළියට ගියා නෙමෙයි. ඒ කියන්නේ එළියට යන වතුර පාට නැහැ. අපි ඒක තව චුට්ටකින් බලමු. ඔව් ටික වෙලාවක් ගියා. හොඳට ලං වෙලා බලන්න. අර පෙනේද දන්නේ එළියේ ජල බිඳුත් තියෙනවා. එළියේ ජල බිඳු බිඳු තියෙනවා. ඒ වෙන්නේ ඇතුලේ සීතල අයිස් කැට ටික නිසා මේ පෘෂ්ඨයේ තියෙන ජල බිඳු වායුගෝලයේ තියෙන ජල බිඳු මේකට එකතු වෙනවා. එතකොට තමයි ජල බිඳු හැදෙන්නේ. මම ඒකට කොළ කෑලි දෙකක් ගන්නවා. එකක් මම මෙතන ඔයාලට පේනවා නම් ජල බිඳු පේනවා නම් මම ඇතුලේ තිබිච්ච දම්පාට වතුර නෙමෙයි කියලා පෙන්නන්න මම මේ කඩදාසිය මම මේකෙන් අතුල්ලා ගන්නම් මෙහෙම. ඔන්න. ඔයාලට පේනවා නේ? වතුර තියෙනවා දම්පාට නැහැ. තවත් වාරයක් පොන්නම් බලන්න. මෙන්න මේ පෘෂ්ඨය. පැහැදිලිද? අපි ඇතුළට මම මෙහෙම වතුර ටිකක් දාලා පෙන්නන්නම්. මේ පේනවද මේ වතුර දම්පාටයි කියලා? මේ දම්පාට පේනවද? ඒ කියන්නේ පිට වතුර දම්පාට නොවෙනවා කියන්නේ වීදුරුව හිල් කරගෙන වතුර එළියට ආවේ නැහැ කියලා. වායුගෝලයේ ජල වාෂ්ප තියෙනවා.